යකඩ කඳක් තම ඇඟ මත දරාගෙන පැය ගණනක් ගත කරමින් සිය ආදරණීය බිලින්දාව මරුවාගෙන් බේරාගන්නට මේ මව විඳ තිබුණේ අපමණ දුකක්. තුවාල ලබා නුවර එළිය රෝහලට ඇතුළත් කළ මේ මාස 9ක් වයසති පුංචි සිගිත්තාගේ දෙවි බේරුණත් අවාසනාවන්ත ලෙස 45 හැවිරිදි මේ සිගිත්තාගේ මවගේ දෙවි අහිමි වුණා. පැය ගණනක් සුම්බුන් යට සිරවී සිටමින් සිය සිගිත්තාගේ ජීවිතය බේරා ගැනීමට සමත් වූ මේ මාතාව අද තම දෙවිගමන නිම කළත් මාතෘත්වයේ අපරිමිත ශක්තිය හා අපරිමිත දාරක ස්නේහය ගැන අද ලෝක මවුරුන්ගේ දිනයදා ඇය ලොවටම ලබා දී තිබෙන්නේ වචන කෝටි ගණනකින් හෝ කිව නොහැකි පණිවුඩයක්.